දිනස් මෝටර්ස් එකෙන් ඉස්සෙල්ලා වීඩියෝ එකක් දැම්මා මේ ස්විම් ආර්ම් එක ගැලවෙන්නේ නැතුව හිර වෙලා තියෙනවා. දැන් මේ බලන්න මං ගැලවුවම මලකට පාර. මේ තියෙන්නේ මලකට පාර කාලා ග්‍රීස් නැතුව. ඒකයි මේවා කියන්නේ ග්‍රීස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මේ GN එකේ නැත්තම් මේ වෙන්නේ මේ GN එකේ තියෙන සුවපාසුව නැතුව යනවා. මේක හොඳ සුවපාසු වාහනයන්නේ. ඒක නැතුව යනවා මේ. දැන් බහින්නෙත් නෑ මලකඩේට. හිර වෙනවා. ඕක වැඩ කරන්න ඕන. වැඩ කළාන් පස්සේ තමයි හොඳට උඩේ පල්ලෙහා යන්නේ. සුද්ධ කරලා බේස් කරලා වැඩ කරන්න ඕනේ. ඉතින් නැත්තම් කට්ටිය කියනවා GN හොඳ නෑ. මේ බයිසිකල් හොඳ නෑ චයිනීස් ඒව කියලා. නෑ මේ සර්විස් එක හරියට කළා නම් අවුලක් නෑ. මේ පේනවද මලකඩේ. මේක සුද්ධ කරලා ඕනේ ග්‍රීස් කරලා හයි කරන්න. එතකොට මේ ඇතුළත් පේනවා ඇති. ඇතුළත් මලකඩ කාලා තියෙන්නේ. අනිත් එකත් ඒ වගේම හිර වෙලා තියෙන අනිත් පැත්තත්. නැත්තම් මේකේ මේ චැසිය තමයි මෙතන කැපෙන්නේ. චැසිය ඇතිල්ලා කැපෙනවා. මේ තියෙන්නේ මගේ නම්බරේ. බයිසිකල් එක ගහලා තියෙන්නේ. කවුරු ඉන්නවනම් කෝල් එකක් දෙන්න. මේ තියෙන්නේ මගේ නම්බරේ. ස්ටිකරේ මගේ. ස්ටිකරයක් ගහනවා. ආයේ සර්විස් එකට තියෙන ස්ටිකරයක් ගහනවා අපි. නිකන් මේ හයි කරන්නේ නැහැ. සෙනාරෝ මේ රණමොටෝ ඩයිනෝ තුනම හදනවා. මේ ඉස්සරහත් ගලවන්න තියෙනවා කප් සෙට් එක ග්‍රීස් කරලා ඒ ටිකත් කරනවා. මේ ඒකෙත් වීඩියෝ එකක් දාන්නම්කෝ. හරි.